Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ මේ වීඩියෝ එක බලන එකට මං ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් හැමදාම උදේට එලාම් එකත් එක්ක ඇහැරිලා ගත කරන පටන් ගන්න කාර්යබහුල ජීවිතෙන් පොඩ්ඩක් මිදිලා පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙලා නිස්කලංක උදෑසනක් ගත කරන්න ඕනි කියලා මට හිතුණා. සමහර වෙලාවට අපිට හරියට හුස්ම ගන්නත් අමතක වෙනවා ඒ තරම් අපේ ජීවිත කාර්යබහුල වෙලා අපි මේ ලූප් එකේ පැටලිලා ඉන්න නිසා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට මතක් කරලා දෙයි කියලා ටික වෙලාවකට හරි හිමින් ජීවත් වෙන එකත් අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි කියලා. උදේ ඇහැරුණ ගමම්ම ෆෝන් එක බලන්නේ නැතුව ඇඳ පොඩ්ඩක් හදලා පොඩ්ඩක් ඉර එළියේ ඉඳලා ඒ වගේම ස්කින් කෙයා කරලා හොඳ කොෆි එකක් හදාගෙන මේ වගේ චූටි මූවමන්ට්ස් හිමීට එන්ජොයි කරද්දී අපිට පුළුවන් වෙනවා අපේ හිත එක්ක නැවත සම්බන්ධ වෙන්නත් අපේ හිත විශ්වාස කරලා අපේ සිතුවිලි විශ්වාස කරලා ජීවිතේට අලුත් බලාපොරොත්තු ඇති කරගන්නත්. ඒ වගේම තමයි එතකොට අපිට රියලයිස් වෙනවා ජීවිතේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනකොට විතරක් නෙමෙයි ජීවිතේ සැහැල්ලු වෙන්නේ. සමහර වෙලාවට මේ මොහොතේ ජීවත් වෙන එකම අපේ ජීවිතේට ලොකු සැහැල්ලුවක් ගෙනල්ලා දෙනවා කියලා. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඇතිවෙච්ච පුරුද්දක් තමයි මේ කෝපි බොන එක. කැෆෙන් එච්චර ඇඟට හොඳ දෙයක් නෙමෙයි තමයි. ඒ වුණාට ගෙදර නිදහසේ හදාගත්ත කෝපි කෝප්පයක් ඉඳලා හිටලා රස විඳින එකේ වැරද්දක් තියෙනවා කියලා මන් දකින්නේ නැහැ. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ තමයි ඉගෙන ගත්තේ මේ කොෆි බීන්ස් වල එක එක ෆ්ලේවර්ස් තියෙනවා, එක එක නෝට්ස් තියෙනවා, එක එක කොෆි බීන්ස් එක එක විදිහේ රසවල් වලින් යුක්තයි. මේ වගේ දේවල් පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා සහ පොඩ්ඩක් කෝපි හදන්නත් ඉගෙන ගත්තා. ඉතින් ඒකත් හරියට මෙඩිටේෂන් එකක් වගේ ස්ටෙප් බයි ස්ටෙප් කෝපි කෝප්පයක් හදාගන්න එක. ඉතින් ඒකත් හරි පොඩි පීස්ෆුල් මොහොතක් ජීවිතේ හරිම රසවත් කියලා මතක් කරලා දෙන. ඉස්සර මං ගොඩක්ම කැමති පළතුරු වලින් හදන බීම ජාති, මිල්ක් ෂේක්, අයිස්ක්‍රීම් දාලා හදන බීම ජාති බොන්න. ඒ වුණාට දැන් මං ගොඩක් කැමති රස්නේ දේවල් බොන්න. තේ, කෝපි, හර්බල් ටීස්, ජින්ජර් ටී ඔය වගේ දේවල් බොන්න තමයි මං දැන් ගොඩක්ම කැමති. අපේ ජීවිතේ එක එක ඊරාස් තියෙනවානේ අපේ කැමැත්තවල්, අකමැත්තවල් වෙනස් වෙන. ඉතින් ඒකත් හරි ලස්සන දෙයක් අපි ජීවිතේ අපි වයසට යද්දී අපේ අත්දැකීම් වැඩි වෙද්දී අපි මැචුවර් වෙද්දී අපේ අවශ්‍යතාව වෙනස් වෙනවා, අපේ ඉන්ට්‍රස්ට් වෙනස් වෙනවා. ඉතින් මං හිතනවා වයසට යන එකත් හරි සුන්දර දෙයක් කියලා. ඉතින් ඒකත් හරි එන්ජොයි කරන්න පුළුවන් මේ ජීවිතේ හරි ලස්සන කොටසක්. රසම රස උණු කෝපි කෝප්පයක් එක්ක තමන් කැමතිම පොතක් කියවන්න තියෙන තරම් සතුටක් තව කොහෙද තියෙන්නේ. මම මේ දවස්වල කියවන මෙන්න මේ පොත ගැනත් කියන්නම්. මම මේ දවස්වල කියවන්නේ The Year of Less කියන පොත. ඒ පොතේ මිනිමලිසම් ගැන තමයි එක්ස්ප්ලেইন කරන්නේ සරලවම කිව්වොත් over consumption. එහෙමත් නැත්නම් අපිට අවශ්‍ය නැති දේවල් මිලදී ගන්න එක නවත්තන එක ගැන තමයි මේ පොතේ එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් ඔයාලටත් කියවන්න කියලා මම සජෙස්ට් කරනවා. මාකට් ගිය වෙලාවක විලඳ තියෙනවා දැකලා මී පැණිත් එක්ක අරගෙන ආව බුදුහාමුදුරන්ට පූජා කරන්න. හැමදාම පහන තියන්න බැරි වුණත් මං try කරනවා මට පුළුවන් වෙලාවට ඒ රිචුවල්ස් කරන්න. ඉතින් මමයි මගේ හස්බන්ඩ්ුයි අපි දෙන්නම සුවඳවල් වලට හරිම කැමති. අපේ ගෙදර එක එක ජාතිය සුවඳවල් වල හඳුන්කూరు ගොඩාක් තියෙනවා. ඉතින් මං ආසයි ගෙදර එක එක වෙලාවට එක එක සුවඳවල් එනවට අපි හැමෝටම එක එක ඒ වගේ ආසාවල් තියෙනවනේ. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔයා මොන මේ වුණත් තමන් අදහන ඒ ආගමත් එක්ක සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. අපේ ජීවිතයට සැනසීම ලබා දෙන හොඳම පොයින්ට් එකක් තමයි තමන් අදහන ආගම සහ ඒ ආගමේ ටීචින්ග්ස් කියලා කියන්නේ. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා ගොඩක් වෙලාවට අතට අහු වෙන දෙයක් කන්න ඉක්මනින් කාලා වැඩවලට පිටත් වෙන්න. ඉතින් මේ දේවල් එක්ක මේ කුකින් කියන දේ ආර්ට් එකක් විදිහට විඳින්න අපිට ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලට ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඔයා කැමති දෙයක් රසට හදලා ලස්සනට පිළිවෙලට වාඩි වෙලා නිදහසේ රස විඳින්න අමතක කරන්න එපා. ඔයාලා කැමති දේවල් කඩෙන්, බේකරි එකකින් හරි, කැෆේ එකකින් හරි අරගෙන කන එක වැරදි දෙයක් නෙමෙයි. ඒ වුණාට මං ඔයාලව එන්කරේජ් කරනවා ඔයාලා ආස කෑම ජාති එක එක රස කෑම ජාති වල රෙසිපීස් TikTok එකෙන් හරි Pinterest එකෙන් හරි YouTube එකෙන් හරි අරගෙන ඒ දේවල් එන්ජොයි කරන ගමන් හදලා ඔයා ආදරය කරන අයත් එක්ක බෙදාගෙන කන්න කියලා ඒ මොහොතවල් සතුටින් රස විඳින්න කියලා.
පිරිසිදුකම කියලා කියන්නේ මානසික සුවයට ගොඩාක් බලපාන සාධකයක්. අපි අපේ කොණ්ඩෙට හමට ඇඟට පාවිච්චි කරන සෙල්ෆ් කෙයා ප්‍රොඩක්ට්ස් වලටත් පුළුවන් අපේ මෙන්ටල් හෙල්ත් එකේ විවිධ වෙනස්කම් ඇති කරන්න. මිල අධික රසායනික ද්‍රව්‍ය වලින් හදපු සෙල්ෆ් කෙයා ප්‍රොඩක්ට්ස් වලට වඩා එසෙන්ෂල් ඔයිල්ස් විවිධ නැචරල් ඔයිල් ಜಾති, ඒ වගේ මේ වගේන් හදපු බොඩි ලෝෂන්, ඒ වගේම වේගන් ප්‍රොඩක්ට්ස් මේ වගේ දේවල් පාවිච්චි කරද්දි ඔයාටම තේරෙයි ඒ දේවල් අපේ මෙන්ටල් හෙල්ත් එකට ලොකු ඉම්පැක්ට් එකක් ඇති කරනවා කියලා. මේ තියෙන්නේ පහුගිය මාසෙ පුරාවටම මම කියවපු ඔක්කොම පොත්. කාලයක් තිබුණා මම සෙල්ෆ් හෙල්ප් පොත් විතරක්ම කියවපු. මට හරීම ඉන්ට්‍රස්ට් සෙල්ෆ් හෙල්ප් පොත් කියවන එකේ කාලේ. ඒ වුණාට දැන් මං ගොඩාක්ම කැමති ස්පිරිචුවැලිටි නේචර් එක ගැන කියවෙන පොත් කියවන්න. ඒ වගේම තමයි මං ගොඩාක්ම කැමති ජපනීස් ලිටරේචර්, ජපනීස් ෆික්ෂන් පොත් කියවන්න. ඉතින් කාලෙන් කාලෙට අපේ ඉන්ට්‍රස්ට් වෙනස් වෙනවා කියලා මං කලිනුත් කිව්වනේ. ඉතින් මං ඔයාලවත් එන්කරේජ් කරනවා ඔයාලා කැමති දේවල්, ඔයාලා කැමති ලස්සන පොත් කියවන්න, පොඩි ප්‍රොඩක්ටිව් මූමන්ට් එකක් ගත කරන්න අමතක කරන්න එපා. පොත් කියවන්න අකමැති නම් වෙන හොබි එකක් හරි තෝරගෙන ඒක කන්ටිනියු කරන්න කියලා. මම බිලීව් කරනවා අපි කොයි වයසක කෙනෙක් වුණත් අපි හැමෝටම අපේ ක්‍රියේටිවිටි වැඩි කරවන හොබි එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි කියලා. ඉතින් ලස්සන පොත් කියවන එකනොත් අපේ ක්‍රියේටිවිටි වැඩි වෙනවානේ. හර්බල් ටී වලටත් පුළුවන් අපේ ජීවිතයට ලොකු සනීපයක් එකතු කරන්න. මං ඔයාලටත් කියනවා එක එක හර්බල් ටීස් try කරලා බලන්න කියලා. මොකද එක එක හර්බල් ටීස් වල තියෙන්නේ එක එක රස නෝට්ස්. ඉතින් ඒ දේවල් වලින් ඒ ලැබෙන එක්ස්පීරියන්ස් එක හරිම වෙනස්. ටී එකෙන් ටී එකට ඒ තියෙන රසවල්, ඒ ලැබෙන එක්ස්පීරියන්ස් එක, ඒ ෆීලිංගස් හරිම වෙනස්. සමහර තේ තියෙනවා තේකොළ එක්ක මල් පෙති කලවම් කරපු, සමහර තේ තියෙනවා තේකොළ නැතුව මල් පෙති, එක එක ගස්වල මුල්, කොළ වේලලා, ඒ වගේම පළතුරු වේලලා එකතු කරලා රස කරපු. ඉතින් මේ වගේ එක එක තේ තියෙනවා, එක එක වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඔයාලට try කරලා බලන්න පුළුවන්. සීනි නැතුව බොන්න අමතක කරන්න එපා. විසිරිලා තියෙන සිතුවිලි එකතු කරන්න පුළුවන් හොඳම විදිහ තමයි ජර්නලින් කියලා කියන්නේ. හැම සිතුවිල්ලක්ම හිතේ තියාගෙන හිර කරගෙන ඉන්නවා වෙනුවට ඒවා කඩදාසියක ලියලා නිදහස් කරාම ඔයාට තේරෙයි ඔයාගේ ජීවිතේ කොච්චර සැහැල්ලු වෙනවද කියලා. ඉඳලා හිටලා හරි ලියන එක පුරුද්දක් කරගෙන බලන්නකෝ. සමහර දවස්වලට ඔයා ඔයාගේ ඉලක්ක ගැන ලියයි. සමහර දවස්වලට ඔයා ග්‍රේට්ෆුල් වෙන දේවල් ගැන ලියයි. සමහර වෙලාවට ඔයාට දුක හිතෙන දේවල් ගැන ඔයා ලියයි. සමහර දවස්වලට ඔයාට සතුට හිතෙන දේවල් ගැන ඔයා ලියයි. ලියන එක පුරුද්දක් විදිහට කරගෙන යද්දී ඔයාට මේ තාක් දුරට ඔයා නොදකපු දේවල් ඔයා තුලින් දකින්න පුළුවන් වෙනවා. මේ දේවල් කරත් නොකරත් ඔයා මේ ලෝකෙට වටින ලස්සන මිනිස්සෙක් කියන එක අමතක කරන්න එපා. ඒක හැම වෙලේම හිතේ තියාගෙන ඔයාට ආදරය කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝව ඔයාට ටිකකට නැවතිලා ලොකු හුස්මක් අරගෙන අපි හැමෝගෙම ජීවිතවලට සංසුන් මොහොතක් ඕනේ කියන එක මතක් කරලා දෙන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාට ආදරය කරන ගමන් අනිත් අයටත් ආදරේ පතුරන්න.